බෞද්ධ හින්දු කතෝලිකලා නැත්තම් සිංහල දෙමළ ඒ ආදි වශයෙන් ಜಾති ආගම් අනුව අපි ජීවත් වෙන පරිසරය වෙනස්නේ. ඒ කියන්නේ අපි නිවෙස් හදන විදිහ, අපි ජීවත් වෙන විදිහ, අපි කන බොන විදිහ, අඳින පළඳින ඒ ඔක්කොම වෙනස්. එකිනෙකාගේ සංස්කෘතිය වෙනස්නේ. ආගම දහම අනුව. එතකොට අපි වාස්තු පිළිගන්නවා නම් අපේ සංස්කෘතිය කුමක් වුණත් වාස්තු විද්‍යාවේ උගන්වන දේ සාමිතුමා ඔබතුමා උගන්වන දේ අනුව පොදුවේ හැමෝම ඒකට අනුකූලව කටයුතු කරනවා. අනිවාර්යෙන් අපේ චූල හේතුව මේකට ආගමක් අපිට මෙතන ගන්න උවමනාවක් නැහැ. ජාතියක් අදාගෙන උවමනාවක් නැහැ. අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ ආගම විවිධ තිබුණාට වාස්තු කාටත් පොදුයි. අපි කවුරුත් වාස්තු ලං කරගත්තා කියලා කියන්නේ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. කොහොමද ආචාර්යතුමේ ආරක්ෂාව ලැබෙන්නේ කියලා අහනවනම් පංචභූත ප්‍රාණ ශක්තිය හරහා අපිට ඒ ආශිර්වාදය ලැබෙනවා, ප්‍රාණ ශක්තිය ලැබෙනවා. එම ලැබෙනකොට අපේ තියෙන ප්‍රාණ ශක්තිය ශක්තිමත් වෙනවා. බුද්ධිමත් විදිහට අපේ ජීවිතේ ඉස්සරහට යනවා. ලැබීම ලබා ගන්න පුළුවන්. මේ තමයි ක්‍රමය. හරියට කරගත්තා නම් ඒ වටිනා වාසනාව ලබා ගන්න. ආචාර්යතුමා දැන් ඔය රාවණා රජුගේ ඉතිහාසයේ දැන් එතුමා යුද්ධෙන් පෙරදලා එතුමාගේ පරාජයට පත්වීමට මාලිගාවේ තිබූ වාස්තු දෝෂ බලපාලා තිබෙනවා කියලා ඔබතුමා අදත් අර ගින්දරට පෙට්‍රෝල් ප්‍රධාන වශයෙන් ග්‍රහයන්ගේ බලපෑම ඒ ග්‍රහයන්ගේ බලපෑමත් එක්ක ඒක සිතුවිලි ඍණාත්මක වුණා. ඒක වැඩි කරලා මේක ලොකු විනාශයකටපත් උනේ මේ වාස්තු නිසා. මොකද්ද දෝෂය? එහෙම ඉතිහාසයේ පතපොතේ සඳහන් වෙනවා. සෙනසුරුගේ බලපෑම. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් අපේ චූලක දැන් රාවණ රජතුමා ගොඩාක් අපි කියනවා එයාගේ හාංකාරකම වැඩි වුණා. ගොඩාක් මිනිස්සු දේවතාවන් සියලුම අය දුක් මාන්සි වුණා. ඒ නිසා ඉතින් කාටර පීඩනයක් අපි දෙනවා නම් අපේ චූලක අපිට අනිවාර්යයෙන් පවක්නේ. ඒ ඉතින් පව විඳවන්න එපා අපි. ඒ විඳවන කාලයක් සිදු වුණා යාට. ඒ සෙනසුරුගේ බැලුමත් එක පටන් ගැනීම පටන් ගත්තා කියන එක තමයි. එතරින් යාට වාස්තු බලපෑමකුත් තිබුණ නිසා ඒ පැරදීම පමණක් නෙමෙයි සම්පූර්ණ විනාශයටපත් වුණානේ. ඔන්න පටන් ගැනීම පාවතම වෙනමකුත් නෙමෙයි. ඒකට හනුව මේ බලපෑම සිදු වුණා. ඒ වාස්තු වැඩි කරලා දුන්නා කියන එක තමයි. සෙනසුරුගේ බලපෑම සිද්ධ වීම බලවත් වෙන්නේ ඒ මාලිගාවේ තිබූ යම් ස්ථානයක දෝෂයක් යයි කියලා මොකක් හරි සඳහනක් තියෙනවද කියන්නේ? තිබෙනවා අපේ චුලක. නමුත් සෙනසුරුගේ බලපෑම ප්‍රධාන වශයෙන් ඇති වෙන හේතුව රාවණ රජතුමාගේ තියෙන ග්‍රහ පීඨීම තමයි. දැන් මේ කාලේ මේ වගේ දේවල් වෙන්න ඕනේ කියලා. අනිකන වාස්තු ඒ කාලෙදි ඒ දෝෂ තිබුණ නිසා අර ගින්දරට පෙට්‍රෝල් වගේ මේක පොඩක් වැඩි කරලා පෙන්නවා කියන එක තමයි. නැත්තම් මෙච්චර මෙල්ල කරන්න පුළුවන් කෙනෙක්. ග්‍රහයෙන්ම මෙල්ල කරගන්න පුළුවන් කෙනෙක්. මේ යුද්ධයේදී පෙරදුනේ. එහත් එක සටන් කරේ සාමාන්‍ය මිනිසෙක්. රාම දෙවිතුන් කියනකොට දෙවිතුමෙක් විදිහට සටන් කරේ නෑ යාත් එක්ක. සාමාන්‍ය මිනිසෙක් විදිහට රජතුමෙක් විදිහට තමයි සටන් කරේ. එනමුත් රාවණ රජතුමාට ලොකු බලයක් තියෙන කෙනෙක්. එහෙනම් ඒ වගේ කෙනා කොහොමද පෙරදුනේ? කොහොමද විනාශයටපත් වුනේ? ග්‍රහයන්ගේ සහ වාස්තු වල තියෙන බලපෑම කියන එක තමයි අපි හොයාගෙන තියෙන්නේ.